සම්පත් ප්‍රමාණය. ඒ නිසා අනිවාර්යයෙන්ම මිනිසුන්ගේ සරල චාම් ජීවිත අත්‍යවශ්‍යමයි. මොකද නැත්නම් අපි දරුවන්ගේ හෙට දවසත් උදුරගෙන තමයි මේ ජීවිතේ ගෙවන්නේ. මොකද හෙටක් නැහැ. ඒකයි ඒ නිසා දරුවන්ගේ හෙට දවස උදුරගෙන අපට ජීවත් වෙන්න ඕන් ජීවත් කරවන්න අපට සදාචාරාත්මක අයිතියකුත් නැහැ. මොකද අනිවාර්යයෙන්ම අනාගත පරම්පරාවට හෙට දවසක් නිර්මාණය කරන්න මේ සම්පත් සුරක්ෂිත නිසා අධි පරිභෝජනය සම්පූර්ණයෙන්ම වැරදි. අධි පරිභෝජනය හරහා වෙන්නේ නියත වශයෙන්ම දරුවන්ගේ හිත දවසත් විනාශ වෙන එක. ඒ නිසා අපේ යුතුයකම තමයි සරල චාම් ජීවිත ගත කරන අධි පරිභෝජනයෙන් වියුක්ත සරල චාම් ජීවිත ගත කරන එක. ඒක නියත වශයෙන්ම වෙන්න ඕනේ. එහෙම නොවුනොත් මේ ධනවාදයේ තුල ඇතිවන අසීමිත කියන්නේ මිනිසා නොකළ යුතු දේවල්ම තමයි කරන්නේ. ඒක අනිවාර්යයෙන්ම උණු ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ උපතින්ම අසම්පූර්ණයි තණ්හාවේ දාසය වෙලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ධනවාදයේ මේ නවලිබරල් ආර්ථික ප්‍රතිපත්ති මිනිසාට පුරුදු කරලා තියෙන මිනිසාට නොකළ යුතුම නරුම අමන ප්‍රතිපත්ති එක. ඒ හරහා අද අපි ඇදලා ගහලා තියෙන தත්ත්වය වෙනවා. මේක අපි තේරුම් ගන්න ඊට වශයෙන්ම අපි කරන්න ඕනේ හිතක් ගැන හිතලා අපි මේ සම්පත් පරිභෝජනය කරන්න ඕනේ. ඒ කියන්නේ අතිශය නවීන දේ අතිශය සාම්ප්‍රදායික කියලා. අතිශය සාම්ප්‍රදායික දේ අතිශය නවීන කියන්නේ. ඒ කියන්නේ අපිටම මිනිසා කරපු දේ තමයි හරිය කියන්නේ. මොකද හේතුව දැන් අබෝජන වතුන්ගේ ආදිවාසී වුන් ස්වභාවික ජාතිනෝ ස්වභාව ධර්මයත් එක්ක ගේමකට ගියේ නැහැ. ස්වභාව ධර්මයෙන් දෙන දෙයක් කාලේ වෙන දෙයක් බලාගෙන සබාදහමේ විමුක්තිය රටාව අවුල් නොකරගෙන අර සබාදහමට අනුව ජීවත් වෙනවා. වගේ කකුල හැටියට සිරිපු දාන නිසා සිරිපු හැටියට කකුල හදන්න බෑනේ. ඒ වගේ තමයි සබාදහමට අනුව මිනිහ ජීවත් වෙනවා. මිනිහට අනුව සබාදහම සකස් කරන්න බෑ. ඒකේ අවුල තමයි අද ලෝකේ තියෙන්නේ. ඒ නිසා සබාදහමේ සම්පත් සුරාකමින් අපි යන ගමන අනිවාර්යයෙන්ම ධර්මවම ගමන. ඒකේ අවසානයේදී අපි බාගින කන එක තමයි හරියට මියගෙන කන එක හරියන්නේ නැහැ. ඒ නිසා ස්වභාව සම්පත් වල පරිභෝජනය කියන එක අපි කරන්න ඕනේ. ඒ කියන වතුර උනන වේගයට ගන්න. නිසාට නිදහසේ සතුට